තෙරුවන් සරණයි දෙවිහිටයි සමස්ත ලක්වාසී ලෝකවාසී සියලුම දරුවන්ට. ඉතින් ඔබලාට සුබ පණිවිඩයක් අරගෙන ආවේ. ඔන්න ලවීනා මෑනියෝ අලුතින්ම ඉස්සෙල්ලාම පේජ් එකක් පටන් ගන්නවා. මොකද මට ඉස්සර නම් ඉතින් එහෙම පේජ් එකක් පටන් ගන්න වෙලාවකුත් තිබුණේ අපේ කාර්යාලී පේජ් එකෙන් තමයි අපේ වීඩියෝස් ෆොටෝස් ඔබලා දැක්කේ නිමල ඇස්ට්‍රොලොජි කියන පේජ් එකෙන්. ඉතින් දැන් ලවීනා මෑනියෝ ඔන්න ඔයාලගේ ඉල්ලීම් මතම ඔයාලා ඉල්ලනෝනේ අනේ මෑනියෝ දවසට මොනවා හරි පොඩි දෙයක් හරි කියලා දාන්න. සමහර වෙලාවට කාර්යාලේ දුරකථන අංකයට කතා කරාට අපිට මෑනියන්ව සම්බන්ධ කරගන්න බැහැ. ඉතින් ඒ වගේ මේ බොහෝ ඉල්ලීම් මත තමයි මම පේජ් එකක් පටන් ගන්න කල්පනා කරේ. කාල වේලාව ඉතින් දවසේ හුඟක් අඩුයි. නමුත් මම ඔබලා වෙනුවෙන් අනිවාර්යෙන් දවසට යම් සුළු හෝ වෙලාවක් ඔබලාට ප්‍රයෝජනවත් දෙයක් වටිනා දෙයක් ජීවිතයට එක්කාසු කරගන්න බලාපොරොත්තු වෙනවා මේ පේජ් එකේ. ඉතින් මාව ෆලෝ කරන්න කට්ටිය තමන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කරන්න දැනගන්න ඕන දේවල් තියෙනවා නම් කතා කරන්න. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකම් පුළුවන් මාත් එක්ක කතා කරන්න. ඔයාලා කතා කරන වෙලාවට මට කතා කරන්න බැරි වුණොත් තරහ වෙන්න එපා. මම අනිත් පැත්තට ඔයාලට කතා කරනවා WhatsApp අංකයට. ඒ කියන්නේ 074යි 183යි 0969 කියන මගේ පෞද්ගලික දුරකථන අංකයෙන් මම WhatsApp ඉන්නවා. ඉතින් ඒකට කෙටි පණිවිඩයක් දාලා තියන්න ඔයාලගේ ප්‍රශ්නේ කියලා. ඉතින් මම එතකොට ඔයාලට ඒකට පිළිතුරු සපයන්නම් මම නිදහස් වෙච්ච ගමම්ම. හරි. ඉතින් කේන්ද්‍රයක්ද බලගන්න අවශ්‍ය. මම බොහොම සරලව කියන්නේ සංකීර්ණ භාෂාවෙන් නෙමෙයි කියන්නේ ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට බොහොම සරල විදිහට කතා කරන්නේ. එහෙම කතා කරන එක තමයි ඉතින් සුන්දර හිතට දැනෙන්නේ නේද? ඔයාලටත් තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය කේන්ද්‍රයක් බලා ගන්නද? හස්තරේඛා පරීක්ෂාව කේන්ද්‍රය ඇතුළෙම තියෙනවා. අඳුන පරීක්ෂාවත් කේන්ද්‍රය ඇතුළෙම තියෙනවා. ඔය කියන්නේ අංග සම්පූර්ණ පලාපල කතනය කියලා ජන්ම පත්‍රයක් බලලා එතකොට ඒක ඇතුලේ හස්තරේඛා පරීක්ෂාව ජන්ම පත්‍ර පරීක්ෂාව ඇතුලේ මේ තියෙන්නේ මේ දේවල්. අඳුන පරීක්ෂාව මේ සෑම සියලු දේම තියෙනවා. ඒ වගේම ඔයාලට මල්වරණ එකතක් සුද්ධ කරගන්නද අවශ්‍ය. ගෙදරක වාස්තු දෝෂ බලා ගන්නද අවශ්‍ය. ඕනම දෙවිදතන් වහන්සේ කෙනෙක්ට පුද පූජා පවත්වන ඒතර අදාළ විදිහට මොන ශාන්ති කර්මයද කරගන්න අවශ්‍ය. එතකොට බහිරව පූජා කරනවා. තොইল බයිල් සෑම දේම කරනවා යంత్ర මන්ත්‍ර හෝම ආදී කටයුතු සියලුම දේවල් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දරුඵල අපේක්ෂා කරන කට්ටියට දරුඵල නැති කට්ටියට විවාහ දොස් තියෙන කට්ටියට විශේෂ වශයෙන් කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් කතා කරන්න ඕන දෙයකට දැන් ඔයාලට ඔන්න මම ඒ අවස්ථාව සපුරලා තියෙන වෙනතට වැඩියෙන් ඇත්ත මම පිළිගන්නවා. වෙනද කාර්යාලීය දුරකථන අංකයට කතා කරාට පස්සේ බොහෝ වෙලාවට ඉතින් මම කාර්ය බහුලයි ඒ වෙලාවට ඕගොල්ලන්ව මග හැරෙනවා මට ආපස්සට කතා කරන්න වෙන්නේ නැහැ. ඒ ගැන හිතලම තමයි මම මේ විදිහට මගේම මේ පේජ් එක මමයි කරගෙන යන්නේ. ඉතින් මමම හිතලා තමයි ඔයාලා වෙනුවෙන් තමයි මේ පේජ් එක පටන් ගන්නෙ. ඉතින් ඔයාලගේ හිතේ තියෙනා වූ ඕනෑම ගැටලුවකට පිළිතුරු මම හිතනවා අපි ළඟ තියෙනවා කියලා කතා කරන්න. මානසික වැඩිලා ඉන්නවා නම් මානසික ආතතියෙන් පීඩා විඳිනවා නම් ඔය සාමාන්‍ය විෂාදය වගේ දරුණු තත්යකට ගියත් මම ප්‍රතිකාර කරනවා. සමහර වෙලාවට ලොකු ගැටලුකාරී තත්ත්ව මම කතා කරන පැයෙන් පැය භාගෙන් ඒ දරුවගේ හෝ කියන්නේ සාමාන්‍යයෙන් ඔය පොඩි දරුවන්ගේ සිට වයස් භේදකින් තොර වේදේ සිද්ධ වෙනවා. මොකෝ අද කාලේ ඔය අවුරුදු 11 12 දරුවන්ටත් ලොකු මානසික ගැටලු තියෙනවා. ඉතින් ඒ දේවල් වලට ප්‍රතිකාර කරනවා. විවිධ තෛල වර්ග තියෙනවා. අපිම හදපු තෛල වර්ග තියෙනවා. ඒ සෑම දෙයකටම අපිට කතා කරන්න. දැන් මට ඔයාලට කෙලින්ම කතා කරන්න පුළුවන් කතා කරන්න. මට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය වෙනුවෙන් තමයි මම මේ දේ මට මේ ඊටාම කාර්යබහුල කෙනෙක් මම කියන්නේ සමහර ලාවට දවස් පැය 24ක් මදි. නමුත් ඔයාලා වෙනුවෙන් තමයි මේ පේජ් එක පටන් ගන්නෙ. මම දවසට අනිවාර්යෙන් මට පුළුවන් හැකි අයුරින් ඔයාලා වෙනුවෙන් වටිනා දෙයක් අනිවාර්යෙන් ඉදිරිපත් කරනවා. ඒ දෙයින් ජීවිතේ පුරවගන්නේ කියන්නේ මානසික සුවයෙන් ශාරීරික සුවයෙන් ජීවත් වෙන්න බලන්න.
මොන කරදර කම්කටොළු බාධක අභියෝග ආවත් ඒ ශක්තිය ඇති කරගන්න. ඉතින් ඒ ශක්තියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය අවශ්‍යයි. එක එක පුද්ගලයන්ට තියෙනවා ඉෂ්ට දේවතාවුන් වහන්සේලා කියන්නේ. ඉතින් ඒ එක්කෙනාට පෞද්ගලිකව තියෙනවා මෙන්න මේ දෙවි කෙනාගේ බැල්ම ආශිර්වාදය උප්පත්තියෙන් ගෙනල්ලා තියෙනවා හොඳට. ඉතින් ඒකට යදාළ දෙවි දේවතාවුන් වහන්සේලාට වාර්ෂිකව පුද පූජා පැවැත්වීම මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා තමන්ගේ පින්බලය ඉහළ නංවා ගන්න. ඉතින් කතා කරන්න ඕන දෙයකට ඔන්න මම දැන් සැදී පැහැදී ඉන්නවා ඔයාලත් එක්ක කතා කරන්න සතුටු ඇති. මොකද බොහෝ සෙයින් මට මේ කට්ටිය කියපු දෙයක් තමයි ශාන්ති කර්ම වලට එළියට ගියාම ඒ නිවෙස්වලදී හෝ ඒ මේ පන්සල්වලදී හෝ දේවාල වලදී හෝ තමයි මෑණියොත් එක්ක කතා කරන්න වෙන්නේ. නැත්තම් අපේ කාර්යාලයට ආවන් පස්සේ තමයි නැත්තම් දුරකථන මුතුමක් අරගෙන නම් කවදාවත් අපේ ගැටලු ප්‍රශ්න කියන්න වෙන්නේ නැහැ. අපිට ඒකට අවස්ථාවක් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේ අවස්ථාව තමයි මම දැන් සපුරලා තියෙන්නේ. උදේ 8 ඉඳන් රෑ 8 වෙනකන් මට කතා කරන්න පුළුවන්. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා වටිනා වීඩියෝස් වලින් ඔයාලව යම් බොහොම සරලව දැනුවත් කිරීම කරන්න ඔයාලට තේරෙන විදිහට. ඉතින් අපි සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙන්න බලන්න දේවල් අනිවාර්යෙන් ජීවිතයට ගන්න ගොඩාක් දේවල් ඒ ඇතුලේ තියෙනවා. සමහරවිට මම කියන්නේ ඉතා සරල වේදේ නමුත් ඒකේ ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ දෙයින් ඔයාලගේ මනස අනිවාර්යෙන් සුවපත් වෙනවා. ඉතින් ඕනෑම වෙලාවකදී රෑ 8 වෙනකන් උදේ 8 ඉඳන් ඕනෑම වෙලාවකදී මට කතා කරන්න. ඉතින් බොහොම ආදරේ සියලුම දෙනාට මට සතුටුයි. මොකද මේ කාල වේලාව වෙන් කරගන්න බැරි වුණත් කොහොම හරි මේ දේවල් වෙනුවෙන් කරගන්න ලැබීම ගැන මට සතුටුයි. එහෙනම් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වෙන්න මම කරන්නා වූ කියන්නා වූ මට හිතෙන ඒ කියන්නේ සමහර වෙලාවට මේ විෂයට සම්බන්ධ නොවන පෞද්ගලික දේවල් පවා මම දානවා ඔයාලට එයින් මනසට සුවයක් දැනෙනවා නම් හිතට සතුටක් දැනෙනවා නම් මම මේ දේවල් දානවා. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි.